Hi යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරෙන් ගෞරවයෙන් උපේක්ෂා අචි YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි යන්නේ කොහෙද KKS යන්නේ KKS. හරි. අපි දැන් අපි යමු KKS. ඉතින් අද දවස් කවද්ද? අද 31. අද 31. ඉතින් අපි 31 සමරන්නේ KKS යන්නේ. අපි දැන් පික්මී දැම්මා. අපි දැන් යන්නේ ජයෆ්නා බස් ස්ටෑන්ඩ් එකට. අපේ අම්මට පොඩි කාලේ ඉඳන් කියපු දෙයක් තමයි හොඳට ඉගෙන ගන්න කවදා හරි හොඳ තැනකට යන්න කවදා හරි ලංකාවේ ඉහළ තැනකට යන්න. ඉතින් මං අම්මා කියන දේ අකුරටම ඇහුවා. අන්තිමටම නතර වුණේ ලංකාවේ ඉහළම තැන. දැන් මාව ලේසියෙන් කාටවත් වටන්න බෑ. මොකද මට මෙතනින් එහාට යන්න ඉහළ තැනක් නැහැ. මොකද මෙතනින් එහාට යන්නොත් ඉන්දියාව. මං ඉතින් ඇත්තටම හොඳ පුතේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන ජෙෆ්නා ටවුන් එක. ඉතින් දැකලා නැත්නම් හොඳට බලා ගන්න පුංචි තමිල්නාඩුව වගේ තමයි. ඇත්තටම මෙතන බැස්සහම අර ටැමිල් ෆිල්ම් වල තියෙන ටවුන් වයිබ් එක හොඳට පේනවා. ඔයා KKS යන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් බස් එකේ යන්න වගේම ට්‍රේන් එකේ යන්න. අපිට ට්‍රේන් එක ගොඩාක් ළඟයි. මොකද අපේ හොස්ටල් එක ගාම තමයි ස්ටේෂන් එක තියෙන්නේ. හැබැයි අපිට ට්‍රේන් එක මිස් වුණා. ඒක නිසා තමයි අපි කල්පනා කරේ අපි බස් එකේ යමු කියලා. ඉතින් ඔයාලට පේනවනේ ජෙෆ්නා කියලා කියන්නේ පුංචි ටවුන් එකක් නෙමෙයි ගොඩාක් ලොකු ටවුන් එකක්. හරිම ක්‍රවුඩ් එකක් තියෙන්නේ සමහර වෙලාවට. මං නම් කැම්පස් ඇවිල්ලා ඉගෙන ගත දේවල් ගොඩ හරියයි. මොකද අපි ඉන්නේ ජෙෆ්නා වලනේ. ඉතින් අපි දන්න දෙයක් හදිස්සිය පාර කෙනෙක්ගෙන් අහලා අපිට තේරුම් ගන්න අමාරුයි. ඉතින් අපිම තමයි තනියම හොයා ගන්න ඕනේ. මෙතනත් අපි මේ ඇවිදින්නේ බස් එක හොයා ගන්න බැරුව. අපි බස් එකට නැග්ග KKS යන්න. අපි දැන් යමු KKS. ඉතින් ජෙෆ්නා වල බස් කියන්නේ මේවට තමයි. හොඳ DJ එකකින් වදින සිද්දුවක් අහගෙන අපිට චිල් එකේ යන්න තියෙන්නේ. හරි අපි දැන් ආවා KKS බීච් වලට. ඉතුරු වඩා ලස්සනයි. හැබැයි රැල්ල සැරයි වගේ. ඉතින් මේ KKS කිව්වට මේකේ ඇත්තම නම තමයි කංකසන්තුරේ බීච් එක. ඉතින් ඔයත් කවදා හරි ජෙෆ්නා ට්‍රැවල් කරන්න આવොත් අනිවාර්යෙන්ම මේ KKS බීච් එක බලන්න යන්න. ලංකාවේ තියෙන බීච් වලින් ගොඩාක් සාමකාමී බීච් එකක් තමයි KKS බීච් එක කියන්නේ. ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි රැල්ලත් ගොඩාක් සැර නැහැ. හැබැයි අපි ගිය දවසේ නම් පොඩ්ඩක් රැල්ල සැරයි. මොනා කරන්නත් කලින් හොඳට කාලා ඉන්න ඕනේ. මොකද මේ වෙනකොට වෙලාව 1ට විතර ඇති. ඒත් අපි ඔය ගන්නේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් කට්ටිය කෑම කෑවට පස්සේ දැන් ඉතින් දියකැලියට යන්න තමයි යන්නේ. පුංචි කාලේ ඉඳන් මම ගොඩාක් ආස තැනක් තමයි මුහුද කියලා කියන්නේ. මුහුද දිහා ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ මුහුදක් දැක්කහම ට්‍රැක් එක පනින එක අහන්න දෙයක් නෙමෙයි. ඇත්තටම ට්‍රැක් එක පැනලා තමයි මම දැන් ඔය ඉන්නේ. අපි බීච් එකට ආවා. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. මේ දැක්කද? මේ තියෙන වැඩි නෙමෙයි මේ. අනිවාර්යෙන්ම ගාල්. බෙහෙත් බොන්නත් අවශ්‍යයි. මේ ලෝකෙ ඉන්න ඕනම මිනිස්සේ කොයි තරම් කාර්යබහුල වුණත් තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් හරි වෙන් කරගන්න ඕනේ. නැත්තම් ඒ මිනිස්සගේ ජීවිතේ අපරාධේ. මං නම් කියන්නේ ජීවිතේ එකම එකපාරක් හරි කොච්චර බිසි ලයිෆ් එකක් ගත කරත් ඒ මිනිස්සයා තනියම ට්‍රිප් එකක් යන්න ඕනේ, යාළුවොත් එක්ක එකතු වෙන්න ඕනේ, ෆිල්ම් එකක් බලන්න යන්න ඕනේ, බීච් එකක් ගාවට ගිහිල්ලා ඉර බහින දිහා බලාගෙන ඉන්න ඕනේ, මියුසිකල් ෂෝ එකක් බලන්න යන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ හොටෙල් එකකට ගිහලා බඩ පැලෙන්න කන්න ඕනේ. ලස්සන සින්දුවක් කියලා පොඩ්ඩක් නටලා චිත්‍රයක් ඇඳලා තමන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ඕනේ. තමන්ගේ පවුලේ අයත් එක්ක පුංචි චැට් එකක් දාන්න ඕනේ. ඒ වගේ දේවල් නම් මේ කාර්යබහුල ලෝකයේ තුල මිනිස්සුෙකුට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මේ සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඇකඩමික් ප්‍රශ්න, එතකොට අනිත් දේවල් මේ හැමදේම නැත්තම් තවත් මිනිස්සු වෙනුවෙන් අපි අපේ ජීවිතේ කැප කරලා නාස්ති කරගත්ත දේවල් වගේ අපි කොච්චර අපේ ජීවිතේ රිදලා තියෙනවද? හැබැයි මේ විදිහට අපේ ජීවිතේ රිද්දගෙන ජීවත් වෙන තරම් අපේ ජීවිතය ඇත්තටම දිග නැහැ. ඒක නිසා අපිට අපේ ජීවිතෙන් පැනලා යන කාලෙකුත් නැහැ. අත්හරින්න කාලෙකුත් නැහැ.
මොකද කියනවනම් තප්පරකටු හැල්මේ දුවලා දින සති මාස ගණන් ගෙවිලි යනකොට අපිට හිතෙන්නේ මේ ගෙවිලි යන්නේ කාලය කියලා. නෑ අපිට වැරදිලා. ඇත්තටම අපි දන්නේම නැතුව ගෙවිලා ගිහින් තියෙන්නේ අපේ ජීවිතේ. ඇත්තට මාන්නේ කාලයට පස්සේ මුහුදේ නාන්නේ මා කාලයට පස්සේ මුහුදේ නාන්නේ හරි ජොලි ඇත්තටම ඔයාලා කවුරු බැලුවා නැතත් කමෙන්ට් කරන්න නැතත් ලයික් කරන්න නැතත් ෂෙයා කරේ නැතත් මම විකටම වීඩියෝ කරන්නේ මෙන්න මේ හේතු නිසා. කවදා හරි මේ අවුරුදු 4 ඉඳලා වෙලා ජහවලින් දෙන්නකොට මට ලස්සන මත ගොඩක් මේ වගේ ත්‍රිවිලා ඇති. මේවා ආය බලද්දි මට නම් පුදුම සතුටක් දැනෙන්නේ. ඇත්තටම අපි ජීවිතේ සතුටින් ඉඳලා තියෙනවා. හරි අපි දැන් නාලා ඉවරයි යන්නේ අද ඉතින් ඇත්තටම අද අපිට පාට සතුටු දවසක් අවුරුද්දේ අන්තිම දවස සුපිරියට ගත කරා. ඉතින් බලමු කට්ටිය කමෙන්ට් අහලා මොකද හිතෙන්නේ දවස් එක. හරි සතුටුයි. අචිමල් ගයයි සතුටුයි. අපි පාට රෙප්පය යාර වර කතා කරන්න අමාරුයි. සතුට වැඩි කමට. ඔය YouTube channel එකේ අරන් තියන්න දෙන්නම් හරි නම බස් එක ආවා. ඉතින් මොන ඒ විදිහට තමයි අපි අපේ KKS beach trip එකේ ඉවර කරලා 31 සැමරුවේ. දැන් අපි බලමු අපි කොහොමද පළවෙනිද සැමරුවේ කියලා. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට තමයි ගෙදරින් පිට ඉඳලා නව වසරක් සමරන්නේ. ඉතින් ඒක නිසා අපි තීරණය කළා ඉතින් මේක අපි හැමෝටම අලුත් අවුරුද්දක් අපි අලුත් බලාපොරොත්තු අලුතෙන් ඉටුවන වර්ෂයක්. ඉතින් ඒක නිසා අපි කට්ටියම හිතුවා අපේ බැච් එකේ ළමයි ඔක්කොම එකතු කරලා ලොකු බෝධි පූජාවක් තියන්න නාග විහාරෙම. ඉතින් අපේ ජෙෆ්නල ළඟම තියෙන පන්සල තමයි නාග විහාරය. ඇත්තටම හරිම ලස්සන පන්සලක්. මොකද මට මතකයි මම චූටි කාලේ 6 වසරේ හරි 7 වසරේ හරි මේ පන්සලට ආවා ට්‍රිප් එකක් යනකොට. එතකොට මෙච්චර ලස්සන පන්සල තිබුණේ නැහැ. දැන් නම් පන්සල ගොඩාක් ලස්සනයි. ඉතින් ඕනම ජෙෆ්නා ඉන්න ළමයෙකුට බෞද්ධ ළමයෙකුට ඇවිල්ලා නිදහසේ Tamanගේ ආගමික වතාවත් කරලා යන්න පුළුවන් නිදහස් පරිසරයක් නාග විහාරේ තියෙනවා. ඉතින් අපේ බැච් එකේ ළමයිට එකතු වෙලා අද ලස්සන බෝධි පූජාවක් කරන්න තමයි යන්නේ නව වසරට සෙත්පතා. ඉතින් මේ වගේ ආගමික සංස්කෘතික වැඩවලට අපිට නැතුවම බැරි කෙනෙක් තමයි අපේ ගයන්ත අයියා. ගයන්ත අයියට දෙක පුරුද්ද කළ පුරුද්ද පළ පුරුද්ද ඔක්කොම මේ වැඩවලට තියෙනවා. ඒක නිසා ගයන්ත අයියට අපි ඒක මූලිකත්වයේ දීලා අපි ඉතින් බලාගෙන උදව් කරනවා යාට. මට නම් පුදුම සතුටක් දැනෙන්නේ මේවා දකිද්දී. මොකද කැම්පස් එකක් කියලා කියන්නේ අපි අපේ අම්මලා තාත්තලාගෙන් නෑදෑයින්ගෙන් හිතවතුන්ගෙන් වෙන් වෙලා ඉන්න තැනක්. එතකොට අපේ බැච් එකේ ඉන්න යාළුවෝ අක්කලා අයියලා තමයි අපේ ශක්තියට අපිව බලාගන්න ඉන්නේ. ඉතින් අපේ බැච් එකේ කට්ටිය මෙච්චර එකමුතුව සහයෝගයෙන් ඉන්නා දකින්නකොට ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද අපි වෙනුවෙන් අපිට ඉන්නේ අපේ අය නිසා. ඉතින් මේ සහයෝගය ආදරේ එකමුතුකම සාමකාමීකම දිගටම තියාගන්න අවුරුදු 4 ඉවර වෙනකම්ම කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අද වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් ගේන්නම්. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තව බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ වීඩියෝද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ජෙෆ්නා ඉන්න බලාගෙන ඉන්න අලුත් ජූනියර් නංගිලා මල්ලිලාගේ තියෙන ප්‍රශ්නත් කමෙන්ට් කරන්න. මම ඉක්මනට උත්තරේ වන්නම්.